මුහුණු පොතේ දැක්කම ලස්සන වීඩියෝ ටිකක්. මේ වීඩියෝ වල ප්‍රධාන කතානායකයා වෙලා ඉන්නේ මහේස් අබේසිරි. මහේස් අබේසිරි කියන්නේ නිකම් පුද්ගලයෙක් නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් නිලධාරියෙක්. මොහුගේ වීඩියෝ වල දැක්ක විශේෂ ලක්ෂණයක් තමයි මොහු මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඩකොලය වෙනුවට ඊට වඩා වටින දෙයක් දෙනවා. ඒ තමයි ඔහු කරන වැරද්ද පිළිබඳ ඔහුට කියලා දෙනවා. ඒ වැරද්ද ආයේ නොකර ඉන්න උපදෙසුත් දෙනවා. ඇත්තටම මේක වටිනවා. ඇත්තටම මිනිස්සෙක් වැරද්දක් කරාට පස්සේ දඩකොලේ දීලා නැත්තම් ගරු උසාවියට ඉදිරිපත් කරලා මේ දේ කරනවට වඩා ඔහුට නැවත වැරද්ද නොකර ඉන්න ඔහුට හදවතටම දැනෙන්න කතා කරන්න පුළුවන් නම් ඒක මාරම වටිනවා. මේ සමාජයත් මාරම ලස්සන වේවි. ඉතින් මහේස් අබේසිරි ඒ කාර්යය හරි ලස්සනට කරනවා. දක්ෂ නිලධාරියෙක්. ඒ වගේම තමයි මුහුණු පොතේ ඔහුගේ පෝස්ට් වලට ගොඩක් කමෙන්ට් ලයික් දාලා තියෙනවා. ඔහුට සුබ පතනවා. ඔහුගේ කාර්යය හැමෝම අගය කරනවා. මොකද පොලිස් නිලධාරියෙක් වශයෙන් සමාජයට ඒ ලබා දෙන ඒ සමාජ වෙනුවෙන් කරන සත්කාර්ය ගොඩක් දෙනෙක් අගය කරනවා. ඉතින් මේ ගෞරවනීය ඉල්ලීම කරු පොලිස්පතිතුමාගෙන් මෙන්න මේ වගේ නිලධාරීන් අපිට මාරම වටිනවා. මොකද මිනිස්සු වැරද්දක් කරාම හදවතට දැනෙන්න පුළුවන් විදියට කියලා දීලා ඒ වැරද්ද නැවත නොකර ඉන්න පුළුවන් සමාජයක් හදනවා නම් මේ සමාජය මාරම ලස්සන වෙනවා. ඉතින් මේ මහේස් අබේසිරි වගේ නිලධාරීන් අගය කිරීම හරි වටිනවා. ඉතින් ඔවුන් වගේ නිලධාරීන් 100 දෙනෙක් හදන්න පුළුවන් නම් පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සමාජය හරි ලස්සන වේවි. මේ වගේ නිලධාරීන් ආරක්ෂා කිරීම මං හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ වගේම සමාජයේ අපේ කාගෙත් වගකීමක් වෙන නිසාවෙන් අම්බලමෙන් මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි සුබ පතනවා මහේස් අබේසිරි මහතාට මේ කරන කාර්ය තව තවත් සාර්ථකව කරන්න අවස්ථාව හම්බෙන්න කියලා. ඒ වගේම තමයි මිනිසුන්ට තමන් කරන වැරද්ද හරියට පහදලා දීලා ඒ වැරද්ද නැවත නොකර ඉන්න පුළුවන් මට්ටමට මේ මහ ජනතාව හදන්න මේ දරන උත්සාහයට මහේස් අබේසිරි මහතාට අපි ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්බලම කිමන් නිවන සෞන්දර්යාත්මක කයිවාරුව